රුපියලකවත් එක්ස්පෙන්ස් එකක් නැතුව 100% ප්‍රයිවසිත් එක්ක locally host කරලා even without using internet AI මොඩලයක් use කරන්න පුළුවන් කියලා කිව්වොත් ඔයා මොකද හිතන්නේ? It might sound too good to be true, right? ඒ වුණාට that is something actually possible. මාස කිහිපයකට කලින් Google රිලීස් කරනවා එයාලගේ Gemma 4 මොඩල් එක. මේක Gemini වල open source මොඩල් එකක්. මේ රිලිස් එකත් එක්ක ඉන්ඩස්ට්‍රි එකේ පටන් ගන්න මේ ඉන්ටරෙස්ටිං ටොපික් එක. ඒ කියන්නේ මේ ඕපන් සෝස් AI මොඩල්ස් කියන ටොපික් එක තව තවත් ස්පයිස් අප් වෙලා තියෙනවා රීසන්ට්ලි වෙච්ච තව තවත් ඕපන් සෝස් මොඩල්ස් එක්ක. අපි බලමු මේ වගේ මොඩල්ස් මොනවාද, මේ වගේ තියෙන කැපබිලිටිස්, මේවායේ තියෙන ලිමිටේෂන්ස් සහ මේවා ඇත්තටම ප්‍රැක්ටිකලි යූස් කරන්නේ කොහොමද කියන එක අපි මේ වීඩියෝ එකෙන් කතා කරලා බලමු. මෙතන පොඩි එක්සාම්පල් එකක් විදියට මම පෙන්වන්න කැමති මම ජෙනරේට් කරගත්ත ස්නේක් ගේම් එකක්. මේක සිංගල් ප්‍රොම්ප්ට් එකකින් තමයි ජෙනරේට් කරගන්නේ ඕපන් සෝස් AI මොඩල් එකක් යූස් කරලා. මම මේක ජෙනරේට් කරගන්න එක මේ වීඩියෝ එකේ ඊළඟ පාර්ට් එකේදී ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. ඔයගොල්ලන්ට පේනවා කිසිම අඩුපාඩුවක් කියන්න තරම් දෙයක් නැති. මෙතන පොඩි බග් එකක් පේන්න තියෙනවා. හැබැයි again single time generation එකකට local host කරපු AI මොඩල් එකකට මේ result එකක් ගන්න පුළුවන් කියන්නේ මට ඒක more than enough. අනිත් එක අපි මෙතනදී use කරන්නේ Gemma 4 වගේ medium capable model එකක්. අපි මෙතනදී තියෙන advanced model use කරන්නේ නැහැ. ඒ විදිහට ගත්තම අපිට මේ වගේ result එකකින් ඇත්තටම satisfy වෙන්න පුළුවන්. Finally දැන් අපි දැක්කා Gemma 4 වල coding capability එක. ඒක තියෙන advanced open source AI model එක නොවුනට අපිට හරියම practical look එකක් තියෙන අපි expect කරන features ඔක්කොම තියෙන විදිහේ game එකක් generate කරගන්න even using a single prompt අපිට පුළුවන් වෙලා තියෙනවා. අපි දැන් බලමු ඒ වගේ generation එකක් කරගන්න ඒ විදිහට open source AI models use කරන්න අපි කොහොමද ඒ installation එක කරගන්නේ, ඒ අදාළ configurations කොහොමද කරගන්නේ කියලා අපි ඉස්සරහට කතා කරමු. මේකෙදී අපිට use කරන්න පළවෙනිම දේ තමයි අපිට use කරනවා application layer එක. අපි ChatGPT cloud වගේ දේවල් ගත්තත් අපි හැම වෙලෙම interact වෙන්නේ ඒක application layer එකත් එක්ක. මොකද application layer එක තමයි අපේ prompt එක අරගෙන ඒක model එකට ගෙනහිල්ලා අපේ conversations maintain කරලා අපේ conversations වල history record කරලා ඒ අපේ conversations වල තියෙන statefulness එක maintain කරන්නේ application layer එකේ. In this case also අපිට අනිවාර්යයෙන්ම application layer එකක් use කරන්න වෙනවා. සහ අපි මේ වීඩියෝ එකේ focus එක without any expenses නිසා අපි use කරමු LM Studio එක. මේක කිසිම expense එකක් නැති, කිසිම complaint එකක් නැති හරිම capable model එකක්. අපි බලමු මේක කොහොමද use කරන්න කියලා. අපිට simply website එකට ගිහිල්ලා මේක download කරගන්න පුළුවන්. ඊට පස්සේ අනිවාර්යයෙන්ම මේකේ ඕනම application එකක විදියට පොඩි direct setup එකක් installation එකක් කරගන්න තියෙනවා. මම මේ කොටස පෙන්නන්න යන්නේ නැහැ මොකද ඒක හරිම straight forward process එකක්. ඒ විදියට අපි application එක install කරගත්තට පස්සේ අපිට බලන්න පුළුවන් මෙන්න මේ විදියට අපේ interface එක අපිට බලන්න පුළුවන්. obviously මේ විදියට ඔක්කොම chats ඔයාලට පේන්නේ නැහැ. මේක මම already use කරලා තියෙන නිසා තමයි මේ chats ඔක්කොම පේන්නේ. සහ මෙතනින් අපිට අපි use කරන model එකක් load කරගන්න පුළුවන්. ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන්නේ අපි මේ platform එක install කරගත්තට පස්සේ මේ application layer එක install කරගත්තට පස්සේ අපිට මුලින්ම කරන්න තියෙන step එක තමයි අපි මෙතන store එකට ගිහිල්ලා අපිට අවශ්‍ය model එක select කරගන්න ඕනේ. අපිට මෙතන locate කරගන්න පුළුවන් market එකේ තියෙන almost every open source AI models. සහ ඒ මොඩල් එකේ මොඩල් එකට අපි ගියාම අපිට මේ මොඩල්ස් වල තියෙන capabilities පෙන්වලා තියෙනවා. දැන් අපි මේ මොඩල් එකට ගියොත් vision, tool use, reasoning ඒ features තියෙනවා කියලා තියෙනවා. ඊට පස්සේ මොඩල් එකට ඒ features වෙනස් වෙනවා සහ parameters ගන්න කොච්චර use කරලා තියෙනවද කියලා. ඒ කියන්නේ 27 billion parameters මේක use කරලා තියෙනවා. ඒ වගේ informations අපිට බලා ගන්න පුළුවන්. මෙතන store එකට ගියාම අපිට simply මෙතන download option එකෙන් download කරගන්න පුළුවන් ඕන මොඩල් එකක්. download එක complete වුණාට පස්සේ installation එකත් automatically වෙනවා. ඊට පස්සේ අර මම කිව්වා වගේ මෙතනට මේ models ටික පෙන්වන්න පටන් ගන්නවා. සහ අපිට main interface එකෙන් මෙතන drop down එක use කරලා අපිට ඕනම model එකක් select කරගන්න පුළුවන්. For the sake of the video මම use කරන්න බලාපොරොත්තු වෙන්නේ Gemma 4 12 billion parameter version එක. මොකද මේක ලොකු system requirement එකක් නැති සාමාන්‍යයෙන් ලංකාවේ common PC build එකක run කරන්න පුළුවන් විදිහේ application එකක්. ඒක නිසා අපි මේ model එක select කරගමු දැනට. අපි ChatGPT use කරනවා වගේම තමයි ලොකු වෙනසක් නැහැ. අපිට simple hacking පටන් ගන්න පුළුවන්. මම කියන්නේ ChatGPT use කරනවා වගේම අපිට use කරන options වල වෙනසක් නැහැ. හැබැයි ඔයාලට පේනවා respond එක පොඩි time එකක් ගන්නවා. ChatGPT උනා instantly reply එකක් ඇවිල්ලා ඒ උනට මේ scenario එකේදී ඒක පොඩි time එකක් ගන්නවා maybe
seconds 30 seconds වගේ time එකක් ගන්න පුළුවන් even for a simple reply. මොකද මේක run වෙන්නේ locally අපේ local hardwares තමයි use කරන්නේ. එතකොට it's kind of fair to take some time. හරි ඔගොල්ලෝ පේනවා මේක තප්පර 12ක් ගියා සම්පූර්ණ response එක generate වෙන්න. generate වෙන්න use කරපු process එකත් මේකේ mention කරලා තියෙනවා සහ අපිට finally answer එකක් ඇවිල්ලා තියෙනවා. මං ගාව තියෙනවා ready made කරපු prompt එකක්. ඒ prompt එක තමයි අපි use කරන්න බලාපොරොත්තු වෙන අපේ snake game එක generate කරන්න. මේක පොඩි replication එකක් විතරයි මේ model එකේ තියෙන capability එක showcase කරන්න codings වලට. මම මෙතන හොඳ optimize වෙච්ච prompt එකක් තමයි use කරන්නේ. මම මෙතන mention කරලා තියෙනවා මොකක්ද මට අවශ්‍ය වෙන techniques I guess HTML CSS JavaScript මට අවශ්‍ය languages මොනවද කියලා මම mention කරලා තියෙනවා. ඊට පස්සේ ඒකේ සම්පූර්ණ grounding එක මගේ expectation එක මම සෑහෙන්න explain කරලා තියෙනවා මේ prompt එක ඇතුලේ. මම හිතනවා මට හොඳ response එකක් හම්බෙයි කියලා. මෙතන single time run එකකින් plus මම මෙතනදී use කරන්නේ ආයෙත් Gemma4 12 billion parameter එක. මෙතනදී මට අනිවාර්යයෙන්ම මීට වැඩිය capable model එකක් use කරලා මීට වැඩිය හොඳ attractive more accurate answer එකක් ගන්න පුළුවන්. හැබැයි මම for the sake of the video use කරන්නේ Gemma4. මම respond එක run කරලා පොඩි time එකක් දෙන්නම්. අනිවාර්යයෙන් මේ model එක at least 10 minutes වගේ time එකක් ගානි සම්පූර්ණ generate කරන්න. අපි බලමු අපි විනාඩි 10ක වගේ time එකක් දෙමු. හරි model එක run වෙලා ඉවරයි. අපිට විනාඩි 10කට වැඩි time එකක් ගියා. අතන විනාඩි 12ක් 13ක් වගේ time එකක් ගියා සම්පූර්ණ code එක generate වෙන්න. මෙතනදී CSS HTML JavaScript තුනම use කරලා තියෙනවා. හැබැයි files විදිහට separate වෙලා නැහැ. single file එකක තමයි සම්පූර්ණ response එක generate වෙලා තියෙන්නේ. Then again මේක locally run කරපු AI model එකක් open source model එකක් and we were using only Gemma4. එතකොට මට මේ model එකෙන් generate කරලා තියෙන response එක මට more than enough කියලා තමයි හිතෙන්නේ. අපි check කරලා බලමු කොච්චර accurate කොච්චර quality code එකක් අපිට මේකෙන් generate කරලා තියෙනවද කියලා. මෙතන මම HTML file එක create කරගෙන තියෙනවා මේක run කරලා බලන්න. අපි සම්පූර්ණ code එක copy කරලා paste කරා මෙතන. අපි live ගිහිල්ලා බලමු කොච්චර accurate response එකක් අපිට හම්බ වෙනවද කියලා. wow interface එක ගැන කිසිම complaint එකක් නැහැ. interface එක හොඳ neon theme එකක් තියෙනවා. මෙතන පොඩි bug එකක් මට පේන්න තියෙනවා. මම හිතන්නේ HTML file එකේ මොකක් හරි issue එකක්. එහෙම නැත්නම් ඒක CSS වලට wrap වෙලා නැති මොකක් හරි පොඩි bug එකක්. considerably interface එකට මම at least overall 9 out of 10 දෙනවා. මොකද ඒක මම expect කරපු තරම්ම neon theme එකෙන් සහ attractive විදිහට generate වෙලා තියෙනවා. අපි run කරලා බලමු game එක ඇත්තටම run වෙනවද කියලා. ඔව්. මට keys වලින් handle කරන්නත් පුළුවන් කිසිම ප්‍රශ්නයක්. smoothness එකෙත් කිසිම ප්‍රශ්නයක් තේරෙන්නේ නැහැ. ඔව්. terminate වුණා. මම හිතන්නේ මගේ අතින් wall එකක් bite වුණා. ඔව්. මට පේනවා දකුණු අත පැත්තෙන් high score එකක් generate වෙලා තියෙනවා. එතකොට ඔව් කිසිම complaint එකක් නැහැ. මට මෙතන මේක application එක run වෙන විදිය කිසිම ප්‍රශ්නයක් නම් notice වෙන්නේ නැහැ. මම reboot එක දුන්නට පස්සේ game එක run වෙනවා. score එක මේ පැත්තෙන් capture වෙනවා. high score එක දකුණු පැත්තෙන් capture වෙනවා. කිසිම complaint එකක් නැහැ. මට 9 out of 10 දෙන එක කිසිම ප්‍රශ්නයක් නැහැ මගේ opinion එක අනුව නම්. ගොඩක් satisfied. ඊට පස්සේ මම check කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ brainstorming capability එක. මම මෙතනදී already chat එක run කරලා තිබුණේ. මම මේ chat එකක්ම use කරන්නම්. මම use කරේ පොඩි academic question එකක්. ඊට පස්සේ මම ඒකේ answer එකට wait කරා. මට මම හිතන්නේ විනාඩි 2ක වගේ time එකක් නෑ විනාඩි 4ක time එකක් ගිහිලා තියෙනවා. ඊට පස්සේ ඒ respond එක හරිම accurate in detail explain කරලා තියෙනවා. සාමාන්‍යයෙන් paid chatbot කෙනෙක් paid AI කෙනෙක් use කරා වගේම තමයි. ඊට පස්සේ මම මගේ prompt එක enhance කරලා තියෙනවා request කරලා තව presentation එකකට support කරන්න කියලා. ඒක බලනකොට ඒකෙත් කිසිම ප්‍රශ්නයක් තිබුණේ නැහැ. ඒක ගානට narrow down ලා තිබුණා slides වලට. හොඳ structure එකක් build කරලා තිබුණා model එකෙන්. ඊට පස්සේ මම තවරත් මේකට වද දෙනවා. මම අහනවා මට presentation එකක්ම generate කරලා දෙන්න පුළුවන්ද කියලා. හැබැයි ඒක
මේ මොඩල් එකේ capability එකක් නැහැ. එතනදී ඒකේ මට කරලා දුන්නේ VBA ෆයිල් එකක් generate කරලා දුන්නා. මට මේක use කරන steps ටිකත් එක්ක අපි බලමු ඒක use කරාම කොච්චර accurate අපිට presentation එකක් generate කරනවද කියලා, කොච්චර accurate කොච්චර attractive presentation එක generate කරනවද කියලා අපි බලමු. මෙතන steps ටික දීලා තිබුණා අපිට run කරන විදිය. ඒකේ තිබේ alt F11. ඊට පස්සේ අපි යන්න ඕන insert module කියන option එකට. මෙතනින් තමයි අපිට මොකක්ද VBA code එක run කරන්න පුළුවන්. පොඩි අඩුවක් පේනවා මට මෙතන. මම හිතන්නේ මේක run වෙන එක නැහැ. ඔව් end එකක් නැහැ. ඒක පොඩි ප්‍රශ්නයක්. මම හිතන්නේ මේක මේ විදියට වැඩ කරයි. ඔව් මම හිතන්නේ ඒක run වුණා. මම F5 එක click කරාම mod මේකේ VBA code එක run වුණා. මෙතන ensub කියන එක මදි වුණා. ensub කියන එක generate ලා තිබුණේ නැහැ model එකෙන්. අපි බලමු අපේ generate වෙච්ච PDF එක, sorry PowerPoint file එක. ඔව් මට තේරෙන විදියට අර එතන narrow down වෙලා තිබ්බ information ටික ඒ විදියටම තියෙනවා. මම මේක double check කරන්න. මොන හරි අඩුපාඩුවක් මට notice වුණොත් මම අනිවාර්යයෙන් මේක වීඩියෝ එකේ mention කරලා තියන්නම්. අපි මේ විදියට දැක්කා Gemma 4 කියන open source AI model එක use කරලා අපිට කොච්චර practical code එකක් generate කරගන්න පුළුවන්ද, අපිට brainstorming වලට අපිට even to generate a presentation අපිට කොච්චර useful ද කියලා මේ Gemma 4 කියන open source AI model එක. again අපි use කරේ medium grade වගේ තියෙන model එකක්. අපි මීට වැඩිය higher parameters තියෙන, මීට වැඩිය ලොකු system requirements තියෙන models use කරා නම් අනිවාර්යයෙන්ම අපිට මීට වැඩිය ගොඩාක් practical සහ ගොඩාක් effective answers ගන්න පුළුවන්. අපි ඉස්සරහට කතා කරමු ඒ වගේ interesting models මොනවාද, ඒ වගේ interesting use cases මොනවාද සහ තව තවත් interesting topic අනිවාර්යයෙන්ම අපි මේ channel එක තුල කතා කරමු. මේ වීඩියෝ එක එතනින් මම නවත්තනවා. so peace.